පොඩ එන්න. මල්ලිය පොඩ පෙන්නනද? අම්මට බොක්ක මේවල පාංගිල්ල. කොහමද අපි දැන් මේ අවිල්ලා ඉන්නේ අපේ ගෙවල් පල්ලෙහා මාදලකාවට. අද මාදලේ මේ මඩිය කඩලා ගිහිල්ලා හදිස්සියේ මේ මාළු ටික පිට පැන්න කියලා කිව්වා. ඒ කියන්නේ සාවාලේ පිට පැනලා. ඒ කියන්නේ මාළු මාඩියේ හිටපු මාළු ඔක්කොම ටික පිට පැනලා. මෙතෙන් දෙද්දි මම මෙතෙන් දෙද්දි විනාඩි 10ක් පරක්කු මම වලට පෙන්නන්නම් කට්ටිය කොහොමද මාළු ඇවිල්ලා කියලා. මේ වලට පේන නැති. හරි. එක්කන අල්ලන් යනවා බහැලා සාවාලේ තමයි ගොඩක් ඉන්නේ. පොඩක් ආත පෙන්නයි. මේ තියෙන්නේ මේ සාවාලේ මඩිය තමයි. මේ එක මඩිය. ඔය වගේම මඩියක් තමයි දැන් පරලා ගිහිල්ලා තියෙන්නේ. මේ තියෙන ඔය ගොඩ ගහලා කියන්නේ කට්ටිය එකතු කරපුවා තමයි. මෙන්න මේ මඩිය තමයි කඩලා ගිහිල්ලා තියෙන්නේ. බලන්නකො. බලන්නකො ඉන්න මාළු වල. මේ ගොඩක් කට්ටිය අපේ ගමේ ගොඩක් කට්ටිය බැහැගෙන දැන් අහුලනවා මාළු. අත පෙන්න බං. සාවාලේ. හරි. මුංගේ දාතක් එහෙම වැදුනොත් ඉතින් ඉවර තමයි. දෙපුරෝගෙන අර කාලේ වාවල කට්ටිය. හරි. සුද්දොත් ඇවිල්ලා ඉන්න මේක බලන්න නැහැ ඉතින්. ඒක කරලා ඉතින් වෙනස්ම දෙයක් නෙවෙයි කාලයකට පස්සේ තමයි මේ හම්නේ කියන්නේ. යාර කියන්නේ ඉතින් අර මාදලේ මඩිය පොඩක් කිරලා කියලා තමයි. ටියම් බෑගෙන මෙයා කරන ගොඩටත් ගහනවා පායනවා අර වලට වේනවා ඉතින් අර රැලි ඇතුලෙන් යන්නේ මාළු. උන්ට යන්න බෑ ගොඩට ආපුවම. ඒ කියන්නේ ගොඩට ආපුවම උන්ට ආය යන්න බෑ. අර උන්ගේ ඇගේ තියෙන අර පිටි වගේ අර මේක දිහාපුවම මේ අර යන්න බෑ. අත පෙන්නන්න. පෙන්නන්න පොඩක් අත. බලන්න වාතේ එකතු කරගෙන මේ දැන් මේ දින මාතලේ එකතු වෙලා තියෙන විදිහට පොඩ්ඩ පෙට්ටි අරගෙන එහෙම යන්නේ. එනවා නේද පෙට්ටි වල දාගෙන අහුවෙන එකව දාගන්න මේ ටියම් බහැලා ඉන්නේ මොකද. පාන්න පේන් වන්ටියක් අද. ඔක්කොම ටික ගොඩක් ගහනවා. සමහරක් කට්ටිය බැහැලත් ගිහිල්ලා අහුලන් එනවා. දැන් මේ ටික තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතුරු වෙලා තියෙන ටික දැන් දානවා මේ ගන්න වෙලෙන්දු ඇවිල්ලා ඉන්නවා. යාල්ට දෙන්න. මල්ලිය පොඩ්ඩක් පෙන්නනද? හරි. තමයි මුළු ගමම මෙතන මෙතනත් ඒක බැහැගෙන මෙයා කරන මටත් සාවාලේ මෙයා වුණා. උල ඇවිල්ලා පැන්නුනා මාවත් මේ තුවාලලා තියෙන්නේ පල්ලේ. මෙයා මාමේ. දැන් මම මේ ළඟපාතේ හිටපු එක්කෙනෙක්ට දුන්නා. ඉතින් අවුල ගොඩ විසික් කරනවා. මට මං ඇහුලුවත් මට ගොඩ විසික් කරගන්න කවුරුත් නැහැ. ගෙදර කවුරුත් එන්න දරුවෝ ගියා. මම මෙතෙන්ට දුවන්නේ. ඒ අතරිකම් පෙන්නනවා. අත බැහැම් බෑන්කින් අහුලන්නේ අර පාවෙන උන් ගිහිල්ලා යාල ගන්නවා. කීනන්න පුළුවන් කට්ටිය ගිහිල්ලා බහැලා ගන්නවා. එතකොට තෙප්පන් තියෙන කට්ටිය අර තෙප්පන් අර තෙප්පන් බාගෙන ගිහිල්ලා ගන්නවා. යාතේ පුරෝගෙන එන්න. හරි. ඒ ඉස්සක් විතර. ගෙවල් වල කට්ටිය දීලා ගෙවල් වල කට්ටියත් ඇවිල්ලා කට්ටිය මැදේ සාවාලේ ගාන ටිකටම ඉන්නේ.
ගෙදර හිටපු පිටින් තමයි සමහර කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එකපාර මම ඇවිල්ලා මාතරේ කට්ටිය නම් ඉතින් ටිකක් පාඩුයි. ඒ ඉතින් යාළුවෝ හිතා ගන්න බැරි වැඩක් නෙමෙයි. ඒ හින්දා කට්ටිය ඉතින් බැහැගෙන ඉතින් අවුලන. දැන් අර ගොඩට ආව මාළුන්ට ආය යන්න බෑනේ. උන්ගේ අර ඇඟේ තියෙන ඒ පිටි ගතිය ගියන් පස්සේ උන්ට ආය යන්න බෑ. ඒ හින්දා මේ අර කට්ටිය බැහැගෙන යනවා. ඔය දැන් ගොඩක් කට්ටිය ඉන්නවා. බලන්න. මොකක්ද බැහැලා? එදා දැන් මට කැමරාව ගෙනත් දුන්නා. දැන් මම මෙච්චර වෙලා වීඩියෝ කරේ ෆෝන් එකේ. කැමරාව ගෙනා මම පොඩ්ඩක් පෙන්නන්න. පේනවනේ. හරියට. X4 එක ගෙනාව. දැන් X4 එක අර බයිනවා මොකද යටි දැක්කෙන්නේ නැහැ. උතුම්ම වෙන්නේ. දැන් මාත් බයින් දැන්. අයි සේනම් බැහැලා බලමු කොහොමද කියලා. මේ අපේ ගෙට යාපැත්තෙන් නයි එයාත් උස්සන් යනවා. අරන් බැස්සේ වෙනසකටත් එක්ක මොකුත් නැහැ ඔයනේ. ගානා රණ්ඩ දෙයක් නැහැ. කොහොම හරි බහැලා ඔයාලට වීඩියෝ එකට අරන් දෙන්නත් කියලා මේක පෙන්නන්නත් ඒ ගැන අවධානයෙන් බලන් ඉස්සරහට යන්න. සාවාලේ තමයි සාව. කොහොම උතන අර රැලි බුක්කේ තමයි හිරවලා ඉන්නේ. උදාර කරවුණ තැන ඉතින් දුක් වෙන්නේ නැහැ. සමහරු මුගොඩට ගහනවා සමහරු මුගොඩට ගහන්නේ නැහැ. යාරන් පිට තියෙන්නේ කොහොම හරි කරලා මේ එකෙක් දෙන්නෙක් හොයාගන්න. ගෙනාවා බලන්න. දැන් කට්ටිය දාගෙන යනකොට දැන් නැද්ද කර? මම තාවියෝ රැලි ගන්නවා. අපි ඉතින් ඒව ගැන ඉතින් ටිකක් අවධානයෙන් ඉන්න ඕන වෙනවා. කට්ටිය බැහැලම ඊට පිටින් ගෙදර ඉන්න පිටින් අර බැහැලෙන. හරිද? හරි. ආලෝ බදා හරි. මේ පල්ලා එකක් ඉන්නවා. ඒකව කටුවක්ද? මේ මෙතන ප්ලේ. අර යනවා ඔය. ගොඩක් ගහනවා ගොඩ ගාති අවුලනවා කියලාට. අයිති මේකත් ඉතින් කදින් බලන් ගියාම සුපිරි වේලි තමයි. ඒ කියන්නේ අවුලක් නැහැ ඉතින්. බලපන් මොකක්ද කියලා. මේ ගමේ තේරෙන්න මගේ වැරද්ද කියන්නේ මම බැනීම දාන්න පස්සේ අපරාධ මම බැනීම ගොඩ කරලා යන්නත් එක්කනේ කියන්නේ. ආවල අරන් මම යන්න කොහොම හරි බහැලා අර සමහර කට්ටිය මම කිවිදිලා මේ බලනවා මොකද කියලා. ඉරසේ පොඩ්ඩක් පෙන්නනවා. පොඩ්ඩක් පෙන්නනවා. හරි. අටුණානේ. ඉතලා පෙන්නන්න. හරි. රාවලි වැටලා තියෙන්නේ. හරි. ටිකට්ටිය බා බහැලා මාළු හොලන. ඊනන්න පුළුවන් කට්ටිය. ෆෝන් එකේ බැටරි පැස් එකයි මේකේ. පල්ලෑ යට තමයි ගොඩක් ඉන්න. දැන් අර කිමිදිලා කට්ටිය බලනවා. කට්ටිය පොඩ්ඩක් කර බැහැලා බලනවා මොකද කියලා. අවලෙන් විසිට් කරලා ගන්න. මටත් හිතා ගන්න බැරි දේ රැල්ලක් ඇතුණා.
ආයේ කරපොල ගහලා හිටියේ. හරි අවුලක් නෑ අවුලක් මේකට වතුර ගියාට කිසි කේස් එකක් මරාට වතුර යන්නේ නැති හින්දා අවුලක් නෑ. කැමරාකාරයව දාන්න ඒ හින්දා අවුලක් නෑ හොඳ වෙලාවට. EC360 Expo කියන්නේ ඉතින් කොහොමද ඉතින් ඒ කැමරාවට ඉතින් වතුර යන්නේ නෑ නැත්තම් ඉතින් අපිට වෙස් අතර ගන්න දීලා ගන්න. අපි දැන් කොටට ගිහිල්ලා මේ කැමරාව ටිකක් පිහාගෙන ඇවිල්ලා ආයෙ තව වීඩියෝ එකක් ගමු. ඒක ගමු. හරි දැන් කැමරාවේ ලෙන්ස් දෙක ගැලවුවා. දැන් කැමරාව විතරයි තියෙන්නේ. දැන් ගෙදර ගිහිල්ලා කැමරාව ආයෙ හොදන්න ඕන හොඳ වතුරකින්. හැබැයි දැන් ඉස්සෙල්ලට වඩා පේනවා දැන් නිකන් මට පේන හැටි. මේ සාවාලිය කට්ටිය අතනින් ගෙනියන එක මම ඉන්න මේ තාමත් කට්ටිය පල්ලේ දැන් දාගෙන දැන් අහුලනවා. එතන ගොඩ දැන් ගන්න කට්ටිය වෙල්ලෙන්නේ. මුදතුරන් ටික මොන හොදවත්තා මේ. ඇතුළු වෙලේ වෙලි කාලා වගේ හිටියේ. වෙලේ රැවුල හිටන් වෙලික් මම කනෙත් ඇලි. බලමු බලන්න. අපි යන් මඩිය කාට උට්ටක් තියපත්තට තව චුට්ටක් යන ඉස්සරහට ගිහිල්ලා බලමු. විස්තරේ කියලා කට්ටිය යනවා කැමරාවට මොකද කැමරාවට කිව්වා ඉතින් කැමරාවට මොකුත් නැහැ කියලා. මේ දැන් එකතු කරපු කට්ටියක් තමයි එයාලා දැන් එකතු කරලා තියෙනවා. දැන් පිරෙන්න එකතු කරලා තියෙනවා. මාර කට්ටියගේ අර කටුවල්ලන්ගේ මේ දත්වලට කැපිලා කියන්නේ උන් අර අපනවත් එක්කනේ උන්ට කටුවල්ලන්ට කටුවල්ල කියනට අමතරව ඔය කොහෙද මන්ද පිස්සු බල්ල කියලා තියෙනවා. මොකද මේ අර උන්ගේ අර කට වැදුනම මේ ටක් මේ වෙලා ගියානේ නේනවා. දැන් මගෙත් මේ මෙතන දැන් දෙක හැපිලා තියෙන මෙයා වෙලා තියෙන්නේ මේ දැන් එක දැන් ගෙදර කියලා දෙන්න ගහ ගන්න ඕන. ඒක අර ගොඩක් කොල්ලොන්ගේ අර ගොඩක් මන් දැක මේ පල්ලා මට පල්ලට ගන්නන්න වෙරෝ ගියා. මේ ලේනවා කැබිලා අර අතන හිටපු අයියාගෙත් එනවා. ඒක පෙන්නන්න වෙරෝ ගියා. මේ YouTube එකේ කේස් හින්දා මේ පුත් කරන්න බෑ. අපල්ට පේනවනේ කට්ටිය කියන්නේ තරගෙටම අල්ලනවා බෑගෙන හරි තරගෙටමයි අල්ලනවා නිකන් මේ ඔය පල්ලේ ඔය එනවනේ කොහොමද කියන්නේ මඩිය ගාවට බලන්න මේකෙත් ඉන්නවා සාවාලේ ගොඩක් මේ වගේ මේ හා සමානම සාවාලේ ටිකක් අර මේ කඩංගිය මේකෙත් තිබිලා තියෙනවා. මට අපරාධ මට විනාඩි 10ක් එන්න බරක් වුණා. මට සමාවෙන්න දන්නේ නැහැ. මේ අපේ ලොකු අම්මා ගාවට ආපු වෙලාවට එතන ඉන්න කට්ටිය තමයි කිව්වේ මෙතන අහවල් දැන මාළු කඩංගිය කියන්නේ මාළු කියන්නේ මඩිය කැඩිලා පොඩ්ඩක් යන්න කට්ටිය දිව්වා කියලා. ඊට පස්සේ අපිට අද ඉතින් යන්න බයික් එකකුත් නැහැ, කරන්ට් දෙයක්කුත් නැහැ දිව්වා. ඒ දුවල එද්දිත් මම විනාඩි 15ක් 20ක් විතර පරක්කුයි. ඉතින් කරන්ට් දෙයක් නැහැ මේ මෙතනට ආව කට ගාලා කොහොම හරි ඉතින් මේ වෙද්දිත් යම් තරමක දෙයක් කරගන්න පුළුවන් වුණා. කමක් නැහැ. ආයෙ නම් එහෙම වෙන්න එපා කියලා කියන්නේ. ඉතින් ආයෙ ඉතින් මඩිය කඩලා ගිහින් ඉතින් ආදලේ කට්ටිය පනත් ඉතින් දාගෙන අදින එක පාඩු වෙන ඉතින් එහෙම වෙන්න එපා කියලා තමයි කියන්නේ. කොනාද ගන්නේ ආල්ට ඉතින් මේකනොත් ඉතින් මේක තියෙන්නේ නැති මොකද මේකෙත් අන්තියට වඩා එකේට වඩා හොඳ මේකක් තිබ්බා. ගන්න ගොඩක් බයස්ලත් වෙලට ගන්න ගොඩක් වෙලෙන්තොත් ඇවිල්ලා හිටියා. දැන් ඔය වෙලෙන්තොන්ට දෙන්න තමයි ඔය මෙයාලා මේ විගාට ගන්න.
මේ ඉන්නේ ගොඩේ තමයි. ගොඩයි කියන්නේ හොඳ. ගොඩයි මාළු කියන්නේ. මේ ඉන්නේ ලංකාවේ ඉන්දියාවේ කට්ටිය. ලංකාවේ මේ මොන හරි කියවම්. අම්මට බොක්ක මෙවල පංගිල්ලේ සේර මෙවරයි කකුල්. ඕකත් දෙන්න ඕකට වතුර යන්න නෑ මේකට කිසි දෙයක් නැහැ. මේක වතුරේ කිල්ලවල ගත්තේ. නෑනේ. ඔව්. දන්නේ නෑ ඔය මාත් පස්සේ දෙයියව පොල්ලයක් ගන්න. මාදල මේ අර තමයි රැල්ල ගහන හින්දා ටිකක් ගොඩ අදිනවා. තව ටිකක්. ඒ කියන්නේ මාළු පිටින් ගොඩ අදිනවා. සාවාලේ විතරයි. සාවාලේ කෙතෙන්ෙක් ඉන්නේ ගොඩයි අරුන්නේ. හරි සෙමින් ඉතින් වැඩ කරනවා නම් සාවාලේ තරව ගන්න මුන් වගේ නෙමෙයි. සාවාලෙන් කට දුනොත් ටිකක් විසයි. මටත් වෙදලා තියෙන්නේ ඒක දැන් ගෙදර ගිහිල්ලා ඉවරලා ටිකක් තෙල් ටිකක් ගාලා මේ සාත්තුවක් දෙන්න ඕන. එකපාර දෙකක් ගහමුවා. එකපාර දෙකක් ගහමු. හරිද? හරි. පිට පොඩි යාළුවෙක් කම්මුණා මෙයා පාකිස්තාන් කියලා කිව්වා. පිටපස්සේ ඉන්න කෙනා බංගලාදේශ කියලා. This is my vlog. යාගේ පොඩි වීඩියෝ එකක් කරන් දෙන්න කියලා. Okay. I'm going to see. Hockey match चलता है लेकिन लंका Tell me something to do like this. यार तास इतना मैं दे देगा लेके यार लगे ගොඩක් දකින්න ටිකක් අමාරු නේ කියන්නේ. දකින්න අමාරු කියන්නේ. සාවාල නම් දැන් අවුල ඉවරයි. දැන් ආයෙ ගෙදර යන්න ඕන. දැන් ගිහිල්ලා මේ ඔක්කොම ටික යා කරලා එක්කෝ නා ගන්න ඕන දැන්. මොනවාද මේ? මං එන්නම්කෝ බං ගිහලා. පරිස්සම්. අද දානවා අද හන්දෑවට වගේ. මගේගේ. උඹට බණීද අදනින් නෑ? අදනින් බණීද? කාට? මම බැලීද අම්මට සිරිවෙයි. උඹට කියවන්න නම්බර. 072 0.7යි 99යි 90 වරින්ද්‍ර ඉවරද? දේවරාජ රවින් හරි රවීන්ද්‍රන් කියලා ගන්නු. ඉවරයි මේ ඔයා දාන එකට දාලා මට රස්තපේ ලින්ක් එක දාන්න. මම දාන්නම්. දැන් ගෙදර ගිහිල්ලා නා ගන්න ඕන. එකටම දැන් ඔක්කොම දැන් අහුවෙලා ඉවරයි. යන්න ඕන මේ අපේ ගෙදර ගිහලා දැන් ගෙදර ගියාම පස්සේ පොඩ්ඩක් බැනුම් ආන්න වෙයි. ඒක නම් අවුලක් නෑ. මේ වන් අපියන් මෙතන සාවාලේ විකුණන තැනට එතන නම් ගන්න පුළුවන් දෙයක් නෑ. අන්න ගිහලා බලලෙමු මොනාටත් එක්ක. යන්කෝ. මේ තමයි මාදරේ කට්ටිය වාඩිය. ඉතින් මෙතන දැන් කොට ගහලා දෙනවා දැන් අතනින් කියන මාළු. දැන් ගන්න බයස්ලා කියන්නේ. අපලෙන් දගලේ. යාර දැන් පෙට්ටි වලට ගහනවා අයිස් පෙට්ටි වලට ගහනවා. මාළු ගත්තා? මාළු ගත්තා. පැනලා බැස්සානේ මොනවද මේ කැමරාවේ ගිලිලා හිටියේ. ඒක දැන් කොටම කම්පැනි තමයි යන්නේ මේ මාළු කම්පැනිත් යනවා ලෝකල් මාකට් එකේ ඩීල් කරනවා. ඔව්. ඔතෙන් දාලා මාළු දැන් කෙලින් මාර කියන්නේ මොන ගමම්ම යාලා ගහනවා අයිස් ගහලා එක්කෝ කියන්නේ කම්පැනි ගන්න ක්වොලිටි එක කියන්නේ කම්පැනි ගන්න සයිස් එකේ මාළු යාලා මේ කම්පැනි එකට දානවා. නැත්තම් මේ හොම්ම තියලා අධිකාරියන්ට දෙනවා. ඒ කියන්නේ මාළු ගන්න යන කට්ටියට ඒ කස්ටමර්ස්ලාට මාළු දෙනවා. ඒ આવොත් ඉතින් මේ කට්ටියගෙන් මාළු ගත්තා. දෙයට අපේ මාකට් එකට එන්න ගත්තා. කියන්නේ මාකට් එකට එන්න ගත්තොත් ඔයාලට හොඳ අලුත් ෆ්‍රෙෂ් මාළු ටිකක් අරන් යන්න පුළුවන් මේ වගේ. මේ මාදල ගාව ඕ අනිත් මාළු කඩ ගාව කොහොමද මේ මාළු කඩ ගාව ඒ කියන්නේ මාළු කඩ කරන කට්ටිය තමයි මේ ගන්නෙ. මේ කට්ටියම ඉන්නේ කට්ටිය. මෙතන තමයි දාලා තියෙන්නේ. මෙතනින් ඒ අදාළ ගන්න කට්ටියට ඇවිල්ලා තෝරගෙන යන්න පුළුවන්.
දැන් මෙයාලගේ වාඩි තියන්නේ අපේ ඒ හරියේ. ඔයාලට ඉතින් ඇවිල්ලා එයාලගෙන් සාවාලය ගන්න පුළුවන්. සමහර කට්ටිය මුළු කම්පැනි දානවා, සමහර කට්ටිය ඉක්ුණා, සමහර කට්ටිය කවුරුට දෙනවා. ගොඩක් කොටත් ඒවල් ඉතින් කරනවා. දැන් මාළු තෝරනවා කට්ටිය. තමන්ට ඇති වෙනකම් තෝරගෙන තමන්ට ඇති වෙනකම් පෙට්ටි වලට දාගෙන ඒක අතන්ට ගෙනියනවා කිරාගෙන. ඒ කියන්නේ ඊට පස්සේ කිරා ගත්තාන් පස්සේ මෙතනට ගෙන මෙතනින් පෙට්ටි වලට ගහනවා. පෙට්ටි වලට ගහලා ප්‍රයිස් ගහනවා. යාලේ වාහන වලට දාලා ඉදේ ඉදි තමයි යාලේ කරන්නේ. මම දැන් මේ නිහාල් මාමා හිටියා. නිහාල් මාමටයි අනිත් කට්ටියට මාළු ටික ටිකක් ගහලා දෙනවා. මේ හරි අපි එහෙනම් දැන් වීඩියෝ පොඩ්ඩක් කට් කරමු. නිහාල් මාමට මාළු ටික පොඩ්ඩක් ගහලා දෙනවා. දවස් විදියට මේ යා තනියම කගන්නේ ඔක්කොම ටික. හරි එහෙනම් අපි තවත් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. අදට මම ගිහිල්ලා එන්න. තව අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. තව එකක් මම ගේනවා අනිවාර්යෙන්. හරි. අනිවාර්යෙන් ගේනවා. ඔයාලා බලන් ඉන්න. මාළුවයිනේ. බයි. හරි හරි අපේ වීඩියෝ කරලා දාන්න